තමන්ට බැනලා තමන්ගේ වරද හදන කෙනා දිහා ඔය දරුවෝ දකින්න ඕන මේ කෙනා මට නිදාණයක් පෙන්ලා දෙනවා වගේ කියලා. ළමයි බනින්නේ ආදරේ නිසා. ඔය වීදුරුව ඔයාලගේ අතින් පිටගෙදරකදී බිඳුනොත් ඒ නැන්ද බනින්නේ නැහැ ගොඩක් වෙලාවට. බනින්නේ. ඒ වීදුරුව බිඳුනත් කියනවා ඔහොම තමයි අනේ වීදුරුව බිඳෙනවා කමන්නේ. අනේ නැන්ද සෝරි පිස්සුවද? මේ තව බිඳලා යන්න මේ. වීදුරුව කියන්නේ මොනවද? ඒ වගේ ලයින් එකකින් කතා කරන්නේ. එතකොට අපේ ළමයින්ට හිතෙනවා යකෝ අම්මට වඩා හොඳයි මේ වීදුරු බින්දෙන නැන්දේ ඉන්නවා. මේ වැරදි එහෙම හිතන එක. ළමයි ඔම හිතුවත් කමක් නැහැ. ගෙවල් වල කියන්න එපා ඔය මෝඩ කල්පනාව. වීදුරුවක් බින්දනකොට අම්මා ඇවිල්ලා එතන මේ මොර දෙනකොට ඉතින් අම්මලා ඉතින් එහෙමනේ. සමහර කෑ ගහනවා. සමහර අම්මලා මේක කාම් ඩවුන් වෙලා මේක වීදුරුවක් නේද? ඔහොම තමයි වීදුරු බින්දෙනවා. කමක් නැහැ. ඊළඟ වීදුරුව බින්දින්න එපා. සමහර අම්මලා ඉන්නවා සදා සත්‍යාචාර මෘදු කතා බහෙන් යුක්තයි. ඊ තාම කලාකෘතියකින් තමයි ඔය වගේ අය හම්බෙන්නේ. ඊළඟ විල්ල කියනවාද වීදුරු බින්දිනවා තමයි. ගණන් ගන්න එපා කියලා. පිස් බින්ද නේද කියලා දුවගෙන ඉන්නේ. සුපර්මෑන් වගේ ඉන්නේ. සමහරට කොස් අරන් අර හැරි පොටර් එකේ කට්ටිය වගේ තමයි. ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලා එතන වටේම අයියෝ මේක කෑවා. දැන් බලපන් ওই වීදුරු කටු කොහේ හරි ඇති. එතන වෙනම නාට්‍යයක් එතන යන්නේ. බින් දෙක අන්දමන් දෙනවා දැන් මොකද කරන්නේ කියේ. ඒ වෙලාවට හිතන්න Tamanට හිතවත් නිසයි බයින්නේ. දන්නවා හිතින් මම මේ බැන්නට මේක මාත් එක්ක තරහ වෙන්නේ නැහැ කියලා. හිතින් දන්නවා ඔයාලා හිත අවසල බලන්න. සමහර යාළුවෝ ඉන්නවා අපි උන්ට බයිනවා. බා මේක කරන්න එපා මෑට්ටි. බයිනවා. තුනමයි ඉල දෙනක්. කියලා බයිනවා. අනිත් අයට මොකුත් කියන්නේ නැහැ. අනේ. කියන මේකට බයිනවා. දැන් මගෙත් එහෙම යාළුවෝ සෙට් එකක් ඉන්නවා. දැන් උදාහරණයක් ගන්න දිලුවා ඉන්නවා. දිලුවට මම සමහර අඩුපාඩු වලට බයිනවා. බයිනවා. තෝනම් ගොනෙක් නෙමෙයි මචං. එහෙනම් ගොම් බඳින කණුවක්. කියනවා. ඒතර හැද වෙලා යනවා මූණ. හැබැයි ඒ අර තමන්ගේ කා නිසා. දන්නවා තරහ වෙන්නේ නැහැ කියලා. දන්නවා හදාගන්න ඕන කියලා බැනලා හරි. ඒ නිසා කවුරු හරි කෙනෙක් බැනලා අඩුපාඩු හදනවා නම් ළමයි ඌට තව හිතවත් වෙන්න. කවුරු අම්මා තාත්තා නම් බැන අඩුපාඩු හදන්නේ ಗುಣ හිතන්න නිතර මේ දෙන්නා මට ආදරේ දෙන්නෙක් කියලා. යම් ගුරුවරයෙක් බැනලා හරි අඩුපාඩු හදනවා නම් ඒසගේ පන්තියෙන් යන්න නෙමෙයි ඕන. වැඳ හරි ඉන්න ඕන. මිනිහා තමයි ආදරේ. මේ බයින් නැහැ කියන්නේ ආදරේ නැහැ නෙමෙයි හරිද? ඒක එහෙම හිතන්න එපා.